වාහනේ ගෝබන්. බොස් ගියා. මේ බොතා මේ වැඩේ මේ හැමදාම කරන්න බෑ හරි. මේ කස්ටමර්ස්ලා එන්නේ සැරේට මේ පහන තියන්න නෙවෙයිනේ. තේරුම් ගන්න. මං විතරයි මෙතන ගෝල් එකට කියලා ඉන්නේ. පැක් දාන්න ඕනේ, වාහන හොදන්න ඕනේ, එන්ජින් ගලවන්න ඕනේ. මේ හැමදේම දනියෙන් කරන්න බෑ. අනික ඉතින් මේ හැමදේම මගේ යටතේ නේ තියෙන්නේ. කාගේ යටද? බොස්ගේ යටතේ නේ තියෙන්නේ. ඔයාගේ යටතේ. හැබැයි මම මේ හැමදේම මට තනියම කරන්න බෑ. ඒක තේරුම් ගන්න ඔයා. පොඩ්ඩක් හිටපන් ඉතින්. දැන් එකෙක් ගන්නවා කියලා කිව්වනේ. කොයි? ගන්නවා වගේ නෙමෙයි උන්ට පඩි ගෙවන්නත් ඕනේ මමනේ. පොඩ්ඩක් ඉවසලා හිටපන්. දැන් ඌ ආද එනවා කතාව චුට්ටින් එයි. හිටපන් පොඩ්ඩක්. ඉවසගෙන. අර නූද අර ඌද අර එන්නේ. ඌ තමයි. ඌ තමයි. ඌ නම් හරියන්නේ මේ ඇදෙච්ච තැතියක් වගේ. නෑ ඌ හොඳයි. ඌ අරන් බෝ අයින් කළා දාන්න. කවුද? ආව නේද? මුල්ලකුරු එක්ක නම. ඒ විස්තර ටික ඔක්කොම මම කතා කරගෙන තියෙන්නේ. හරිද? ඒ ටික මම දැනගත්තාම ඇති මෙතන තියෙන්නේ. මල්ලි මතකයිනේ කීප ටික? මතකයි බොස්. පළවෙනි ජොබ් එකනේ හරියට කරන්න. සර්විස් එකට කවුරු හරි ආවොත් පිළිවෙලට තිතට වැඩේ කරලා දෙන්න. කරන්න බොස් කරන්න. හරිද? දැන් අඳුන දාගන්න. මේ සර්විස් එකෙන් පස්සේ අපේ සේවා ස්ටිකරෙත් ගහලවම යවමු. හරි බොස් හරි. ස්ටිකරේ ගහලා. එනේ කරන් තියපන්. මොකද යකෝ? මං කිව්වේ මේ හැපින්නක් කියලානේ. ඔන්න ඔක තරගෙන ඵලයන් අරහෙට. මල් එක්කලා කෙලින් වුණා මෙයා.